වාතයක් මෙම කියලා කියනනේ ග්‍රවුන්ඩ් එක මැද යව් ඇතුළට ගියා මරා ගන්නවා කවුරුනත් තන මතන අම්මා තාත්තාවත් ගහන සීන් එකේ තමයි ඔබත් අදම විෂන් කියා එන්න හරිදේ හරි තැනින් අරගන්න හම්බෙච්චවගේ මහත්මා ක්‍රීඩකයෝ කවුද ලෝකේ එක්කෙනෙක් දෙන්නෙක් වෙන වශයෙන් කිව්වා ඔබේ ක්‍රිකට් ජීවිතේ මම හිතන අවුරුදු 13ක් ඔව් ගොඩක් මම ප්ලේයර්ස්ලත් එක්ක කියන්නේ කතා බහ කරනවා හැබැයි ගොඩක් අපි හැංගවුට් වෙනවා අඩුයි කියන්නේ අපි ග්‍රවුන්ඩ් එක ඇතුලේ කතා බහ කරන ටික තමයි නමුත් මම ඉතින් අතරින් කේන් විලියම්සන් මම දැක්ක හොඳ පුද්ගලෙක් සෑහෙන නොලෙජ් එකක් තියෙන සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් මනුස්සෙක් විදියට ඒ වගේම ගේම් එක ඇතුළේදීත් නායකයෙක් විදියටත් ප්ලේයර් කෙනෙක් විදියටත් මම හිතන්නේ හරි කූල් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ කේන්ගෙන් බාන කාටත් බයින්න කරන්නේ මොකුත් නෑ හරි කූල් ජය පරාජය හරි මේ හරි බැලන්ස් බාර ගන්න රියැක්ෂන් එකයි දින්නත් එකයි පෙරදුනත් එකයි ඉතින් මාර කූල් කැරක්ටර් එකක් මම එයා තමයි මගේ මම හිතන්නේ මම දකින පරිණික දෙවෙනි කෙනා විරාට් කෝලි ඒ කියන්නේ ගොඩක් අය කියලා තිබ්බ හරි අරගන් කැරක්ටර් එකක් වෙනස් චරිතයක් ඌ වෙන වාතයක් මෙම කියලා කියනනේ ග්‍රවුන්ඩ් එකේ මැද යව් ඇතුළට ගියා මරා ගන්නවා කවුරුනත් තන මතන අම්මා තාත්තාවත් ගහන සීන් එකේ තමයි ඉන්නේ මැච් එක ඉවරනාට පස්සේ හරි බ්‍රේක් එකේදී හරි කියන අර බෝල් කියන්නේ ගේම් එක යන වෙලාවල් තියෙන ඒ වෙලාවේ මාර වෙනස් ඒක වෙන ඒක ඉවරච්ච ගාම අපි තුමු ටී එකකට නවත්තුවා ලන්ච් එක නවත්තුවා කියලා ස්විච් එක වෙන ඒ කියන්නේ වෙනම චරිතයක් අවිලා ළඟටලා කතා කරනවා හොඳ දේවල් කියනවා කන්ග්‍රැට්ස් කරනවා අපි හොඳට සෙල්ලම් කරා නම් ඒවට මේව කරනවා ග්‍රවුන්ඩින් එළිය මාර සපෝට් දේවල් කියනවා කතා කරනවා එදා මගේ මංගා 100 ගැන මාර ඉදර මේ කතා අප්‍රීෂিয়েට් කරා ඉතින් මම දකින්න විදියට එළියේ දුනත් එළියේ දකින්න කියන්නේ ඇතුළේ දෙන්නේ එළියේ මාර වෙනම චරිත මිනිස්සු ගොඩක්කට දකින්න ඔය මැච් ගහන වෙලාව විතරනේ ටීවී එකේ පෙන්නන්නේ ඒ වෙලාව විතරනේ ඉතින් එළිය අපි දකින්න හින්දා සෑහෙන වෙනස් චරිතයක් ඉතින් මම හරි කැමති පුද්ගලෙක් Pure Sports ක්‍රීඩාව වෙනුවෙන්ම